මට නාමයක් දුන්නා. මට ආගමක් දුන්නා. මට සිංහාසනයක් දුන්නා. ඒත් මගෙන් කිසිම දෙයක් අහලා කලේ නෑ. හේ මම උපන්නේ කුසුමක් වගේ. කන්දරුඩ රට කඳු අතර නිදහස හුස්ම ගත්තේ. ඒත් තොටුන බරයි අවුරුදු 9යි. ළම හිතකට රාජ්‍ය බර කොහොමද දරාගන්නේ? අතේ කුරුසේ හිතින් බුදුන් මුඛෙන් යාචා හිත අඬන සත්‍යය කවුද දන්නේ? රැජින කියලා මට කියනවා මම තීරණ ගන්නෙ නෑ. මම ගැහණියක් ඒක නිසාද මට මේ දඩුව. මම දෝනා නෙවි මම ඔයාගේ වෙපන් එකක් නෙවෙයි. මගේ නාමය වෙනස් කළාට මගේ හදවත අලගන්න බැහැ. මම දෝනා නෙවෙයි මම පොප්පෙත් එකක් නෙවෙයි. ඉතිහාසයේ මව භාවිත කළාත් මගේ හඬ තවම නිහතමානී. ඔවුන් ලිව්වා ඇය දුර්වලයි. ඔවුන් ලිව්වා ඇය විශ්වාස නැහැ. එලිපිලි යද්දී මගෙන් අහලා තියෙනවද කියලා එක පාරක්වත් හිතුවේ නැහැ. මගේ ශරීරයේ දේශපාලනයේ මගේ විවාහයේ කිවිසුමක්. මගේ ආගම යුද්ධ භූමියක්. මගේ ආදරය එකට ඉඩක් තිබුණේ නෑ මිත්‍රයා. ඕ එකට ඉඩක් තිබුණේ නෑ මිත්‍රයා. මට ආදරය කරන්න තිබුණාද? මට තේරීමක් තිබුණාද? නැත්නම් මමත් ඉතිහාසයේ නිහඬ කාන්තාවන්ගේ තවත් නාමයක්ද? විමල රන්ම සූරිය ඔයා මාව විවාහ කරගත්තේ රටට ඔටුනක් හදන්න. මම එදා බුදු ළඟ නැවතුනේ මගේ හිත බේරගන්න. මම රැජිනක් නෙවෙයි මම සංකේතයක්. ඉතිහාසයේ පිරිමින් ලියාගත්ත කාන්තාවකගේ අනන්‍යතාවයක්. මම දෝනා නෙවෙයි මම නාමයකට සිරවුණු කෙනෙක් නෙවෙයි. මගේ කතාව ඔයා කියන විදිහට නෙවෙයි. මම දෝනා නෙවෙයි මම පරාජිතයෙක් නෙවෙයි. මම ජීවත් වුණ පොඩි කාලයක් රැජිනක් ලෙසින්. එක තමයි මගේ විරෝධය. ඉතිහාසය මාව ලියා තියෙන්නේ උන්ගේ හදෙන්. එතද මම මාව ලියනවා මගේ මාටෙන්. මම දෝනා